ආයුබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මේ තමයි beginner friendly crypto trading free course එකේ second video එක. ඉතින් trading වලට එන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක්ට මුලින්ම දැනගන්න ඕනේ එයාලට තියෙන්න ඕනේ මොන වගේ accounts ද කියන එක ගැන තමයි අද මේ වීඩියෝ එකකින් පොඩි brief introduction එකක් දෙන්නේ. So definitely ඔයාලා දන්න විදිහට Binance තමයි ඔයාලා පළවෙනිටම create කරගන්න ඕනේ account එක. මම හිතනවා ඒක හැමෝටම ඇති සහ one by one එක කරන හැටි කියලා දෙන්න බලාපොරොත්තුවක් නැහැ. නමුත් විශේෂයෙන්ම කියන්න ඕනේ මේක දැන් කවට හරි Binance account එකක් නැත්නම් ගොඩක් tutorials තියෙනවා. foreign හරි local හරි ඔයාලට how to create a Binance account කියලා බලලා දන්නේ නැත්නම් ඒක හදාගන්න පුළුවන්. ඒක නෙමෙයි මෙතනදී වැදගත්ම කාරණාව. මේකදී ඔයාලට ID verification එකක් කරන්න තියෙනවා. ඊට පස්සේ face verification එකක් තියෙනවා. ඒකෙන් පස්සේ approval ආපුවම account එක create වෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක හැමෝටම කරගන්න පුළුවන් part එකක්. නමුත් මෙතනදී මට විශේෂයෙන්ම ඔයගොල්ලන්ට මතක් කරන්න ඕනේ දේ තමයි මේ ඔයගොල්ලන්ගේ privacy එක කියන දේ. මොකද මේ industry එකේ scams ගොඩක් තියෙන industry එකක්. එතකොට අනිවාර්යයෙන්ම privacy එක ඒක තමයි key point එක වෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ account එකක් හදාගත්තට පස්සේ මේකේ security කියන side එක හරිම වැදගත්. ඒ නිසා account එක හදුවාට පස්සේ ඔයාලට පුළුවන් නම් two factor authentication එකක් එහෙම නැත්නම් authenticator app එකක් මේකේ Binance එකේම anti phishing code එකක් දාගන්න පුළුවන්. ඒ වගේම password එක දෙද්දී strong password එකක් දෙන්න වෙන websites වලට use කරපු password එක දෙන්නේ නැතුව මේකටම unique එකක් දෙන්න. ඒ වගේම කවුරු හරි account එකක් හදපු නැති කෙනෙක් ඉන්නවා නම් ඔයා අලුතෙන් හදන කෙනෙක් නම් වෙනම email එකක් create කරලා මේකට විතරක්ම separately account එකක් create කරන purpose එකෙන්ම email එකක් create කරලා ඒක use කරලා හදා ගන්න පුළුවන් නම් හොඳයි. මේවා මගේ suggestions but මේ වගේ දේවල් follow කරලා තියාගන්න එක වටිනවා. මොකද ඇත්තටම මේක මේ ආවට ගියාට නොසලකිල්ලෙන් කරන්න බෑ මේ ඉන්ඩස්ට්‍රි එකේ. හම්බ කරනවා වගේම හම්බ කරන එක රැක ගන්නවා කියන්නේ හරිම ඉම්පෝටන්ට් පොයින්ට් එකක්. ඒ වගේම මෙතනදී ඔයගොල්ලෝ app එක download කරලා ඒ විදිහට security verification කරනවා වගේම මේක දැන් ඔයාලට phone එකකින් කරන්නත් පුළුවන්. lap එකක් use කරලා PC එකකින් කරන්නත් පුළුවන්. එතකොට lap එකක් වගේ use කරන කෙනෙක්ට ඔයගොල්ලන්ගේ antivirus software එක ගැන පවා මෙතනදී හිතන්න වෙනවා. මොකද මේක ඇත්තටම scams ගොඩක් තියෙන field එකක් මම ආයෙත් කියනවා. ඒ වගේම විශේෂයෙන්ම දැන් ඔයාලා ෆෝන් එකක් වගේ use කරන කෙනෙක් නම් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් free wifi වලින් log වෙලා ඒ වගේ වෙලාවට account එකට log වෙන එකෙත් අවදානමක් තියෙන පුළුවන්. ඒ නිසා වඩා හැම පැත්තම ගැන අවබෝධයකින් අවධානයෙන් ඉන්න වෙනවා මේක දිගටම කරගෙන යන trader කෙනෙක් බවට පත් වෙනවා නම්. ඉතින් Binance account එකක් ඔයාලට තියෙන්න ඕනේ. ඒක create කරන විදිහ ගැන නෙමෙයි මම කතා කරන්නේ. විශේෂයෙන් මම මේ අද කියන්න ලෑස්ති වෙන්නේ trading view account එක ගැන. මේක අතරම හරිම widely spread හැමෝම දන්න account එකක්. මේක මේ free version එකක්. එතකොට දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් එයාට දැනගන්න තමයි මම මේ කියන්නේ. ඔයාලා analyze කරන්න පටන් ගන්න කලින් trading view account එකක් ඔයාලට තියෙන්න ඕනේ. දැන් Binance account එකක් හැදුවහමත් ඔයාලට සාමාන්‍යයෙන් මෙතනදිත් මෙහෙම Binance එක through ඔයාලට chart එකට access තියෙනවා. නමුත් trading view එකේ තියෙන විශේෂත්වය තියෙන්නේ මේකේ ඔයාලට වැඩිපුර indicators use කරන්න පුළුවන්. අනිත් එක Binance එකේ විතරක් නෙමෙයි තව exchange houses තියෙනවා. ඒ වගේ charts වලට access කරන්න පුළුවන්. ඒ නිසා මේක තමයි හැමෝම වගේ use කරන්නේ analyze කරන්න. මේක අර chart එක use කරනවට වඩා පහසුයි. එතකොට මේකට මේ trading view කියන platform එකට ගිහිල්ලා just ඔයාගේ email එකක් දීලා account එකක් create කරගන්න තමයි තියෙන්නේ. මුලින්ම ආවහම interface එක තියෙන්නේ මෙන්න මේ විදිහට. මෙතන මේ product කියන එකට ගිහිල්ලා super charts වලට යන්න. එතකොට මෙන්න මේ විදිහට ඔයාලට chart එක load වෙලා එනවා. මේ විදිහට තමයි පළවෙනි වතාවට log වෙන්නේ. මම ඔයාලට පෙන්නන්න ඕන නිසා මේ freshම ඒ කියන්නේ මම මේකට log වෙලාවත් account එකක් create කරලා වදිනවා. ඔයාලට මෙතනින් ගිහිල්ලා account එකක් ඒ කියන්නේ email එකක් දීලා password එකක් දීලා account එකක් simply create කරගන්න පුළුවන්. මේකේ තමයි දිගටම ඔයාලා analyze කරන්න යන්නේ. මේකේ මෙන්න මේ පැත්තේ තියෙන්නේ මේ තමයි tools ටික. ඔයාලා දැකලා ඇති මේ analyze කරද්දී අපි EVN දිනවා. එතකොට විවිධාකාර අර representations visual representations දෙන්න ඕනේ නිසා මෙන්න මේ වගේ තමයි අපි මේ විදිහට ඒ tools වලින් තමයි අපි use කරන්නේ. මේවා අපි කතා කරගෙන යද්දී
ඔයාලට වැඩිදුර මේ ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන ඒ ටූල්ස් ටික. එතකොට මෙතන තියෙන්නේ මේ currency pairs. currency pairs කියලා කියන්නේ අපි හැම වෙලේම currencies දෙකක් තමයි එකට trade කරන්නේ. ඒ කියන්නේ අපි ගනුදෙනුවක් කරද්දී මම ඔයාලට රුපියල් දීලා ඔයාගෙන් ඩොලර්ස් ගන්නවා නම් එතෙන්දී මම රුපියල් දීලා ඩොලර්ස් අරගෙන ඔයා ඩොලර්ස් දීලා රුපියල් අරගෙන හැම වෙලේම මාධ්‍ය දෙකක් ඔස්සේ තමයි ඕනම ගනුදෙනුවක් වෙන්නේ. මම රුපියල් දීලා චොක්ලට් ගත්තොත් ඒකත් එහෙමයි. අනිවාර්යයෙන්ම වර්ග දෙකක් තියෙනවා. ඒ නිසා තමයි මේ මෙතන Bitcoin and US dollar කියන මෙන්න මේ විදිහට හැම වෙලෙම currency pairs විදිහට තමයි අපි මේවා trade කරන්නේ. එතකොට මෙන්න මෙතනින් ගිහිල්ලා තමයි මේකේ ඔයා අදාළ currency pair එක select කරගන්නේ. ඊට පස්සේ මෙන්න මෙතනින් තමයි ඔයා analyze කරන chart එක select කරගන්න තියෙන්නේ. කියන්නේ 1 hour ද 1 day ද 4 hour ද 15 minutes ද මේ විදිහට ගිහිල්ලා මෙතනින් ඕනනම් favorite mark එකක් දාලා ඔයාට ඒක මෙතෙන්ට add කරගන්නත් පුළුවන්. එතකොට මේ තියෙන visual representation එක මේ candle විදිහට නැතුව වෙන විදිහකට ඕනම් මෙතනින් ඔයාට මෙන්න මේ විදිහට chart එක වෙනස් කරගන්න පුළුවන්. මේව වැඩි දුරට මොන විදිහටද වෙන්නේ කියන එක ගැන අවබෝධයක් ඉස්සරහට කතා කරගද්දී එයි but අර briefly idea එකක් දෙන්න ඕන නිසා තමයි මම මේ සරලව මේක ගැන කියන්නේ. එතකොට මෙතනින් තමයි analyze කරන්න ඕන වෙන indicators ටික ඔයාලා දාගන්නේ. මේකේ free version එකේදී අතරම ගොඩාක් indicators අපිට free use කරන්න පුළුවන්. ඒ වගේම අතරම free version එක use කරලා analyze කරලා trade කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මේකේ අර මේ replay කියන option එක දෙන්නේ high time frame වලදී විතරයි. අපිට 15 minutes වගේ පොඩි time frame වල replay කරගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඊට අමතරව එකපාර අපිට indicators දෙකක් වගේ තමයි use කරන්න පුළුවන් free version එකේ. ඒ වගේ limitations අරුනහම අතර මේ free version එකෙන් analyze කරලා trade කරගන්න පුළුවන් නිසා initially ඔයාලට මේක premium version එකක් purchase කරන්න වගේ දෙයක් කරන්න ඕනේ වෙන්නේ නැහැ. එතකොට මේ තියෙන alert එකක් දාගෙන කියන්නේ පොඩි alarm එකක් වගේ ඔයාලට හිතන්න ඔයාලට price එක මෙතෙන්ට එනකම් බලාගෙන ඉන්න බෑ. ඔයා මෙතන මේකෙන් alarm එකක් set කරලා යනවා. එතකොට price එක එතෙන්ට ආවට පස්සේ ඔයාලට notification එකක් එනවා. අනේ වගේ දෙයක්. මෙතනින් තමයි replay කරගන්නේ. මේවා ගැන වැඩිදුර කතා කරන නිසා මම in depth මෙතනදී කියන්න යන්නේ නැහැ. විශේෂයෙන්ම මෙන්න මේ ගැන කියනවනම් මේ තියෙන price එක මේ එතකොට මේ තියෙන එකේ currency එක මොන scale එකෙන්ද මේ අපිට මේක පේන්නේ කියන එක තමයි මෙතන තියෙන්නේ. එතකොට මෙතන මේ auto fit කියන එක මේ ඒ අකුරක් තියෙන මේක enable කරගන්න auto enable වෙලා එහෙම නැත්නම් enable කරගන්න මේ විදිහට. මොකද ඔයා zoom කරාම මේ screen එකට මේ data ටික auto fit වෙනවා. සහ මෙන්න මේ log scale එකත් මේක enable කරනවා නම් හොඳයි. මොකද දැන් මේකෙදි වෙන්නේ price එක විදිහට පෙන්නනවා වෙනුවට අපිට percentage එකක් විදිහට තමයි පෙන්නන්නේ. ඒ කියන්නේ 10 නම් 20ට price එක ගියොත් එතන 100% price වැඩිවීමක්. 100 නම් 200ට ගියත් එතනත් 100% තමයි. එතකොට අපි long term visualization එකකට යනවා නම් මෙතනදී අපිට අර 10 නම් 20ට ගියපු එක පොඩක් compress වෙලා පේනවා. visually අපි බලන නිසා. එතකොට අපිට analysis එකට ලේසි. මෙන්න මේ විදිහට මේකේ log scale එකත් on වෙලා තියෙන එක. ඒ නිසා ඒකත් on කරගන්න. එතකොට මේ පල්ලෙහින් auto වැටලා තියෙන මේ volume indicator එක මේ ගැන අපි in depth කතා කරනවා. දැනට beginner කෙනෙක් විදිහට ඔයා දැනගන්න ඕනේ මේ ටික තමයි. ඉතින් account එකක් නැත්තම් create කරගෙන පොඩ්ඩක් එක් බලන්න එකට පොඩ්ඩක් හුරු වෙන්න. Binance account එක අතර මම කියපු විදිහට අදාළ steps ටික කරලා security verifications ඔක්කොම කරලා ඒ විදිහට හදාගෙන තියාගන්න. ඒ ගැන තමයි basically අද දවසේදී මේ වීඩියෝ එකෙන් කියන්න ඕනේ. ඉතින් හැමෝටම සුබ දවසක්.